ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයා තාමත් මාව subscribe කළා නැත්නම් subscribe කළා මාත් එක්ක එකතු වෙන්න කියලා ඉතා ආදරෙන් මතක් කරනවා. මෝටර් රථය ගුවන් තොටුපළ ඉදිරිපස අංගණයෙන් නතර කෙරුණි. රියදුරු අසුනෙහි සිටි පියල් හිසහරවා අපතෙස මොහොතක් බලා සිටියේය. මචං කසුනා, උඹලා මෙතනින් බහැපල්ලා. මම ගිහින් වාහනේ පාක් කරලා එන්න. මා මෙතෙක් වේලාවක් අල්ලාගෙන සිටි දසුනගේ අත අතහැරියේ නොදැනීම ගොස් සිටි සිහිනුල වෙන්ද මිදෙන අතරතුරය. දසුනී මා දෙස ඇයගේ වටකුරු බෝල ඇස් දෙකෙන් බලා සිටියේ දුක් බර බැල්මකිනි. මා ඇයගේ අතින් අත්හල පසු ඇය දිගු සුසුමක් පිට කරුණු ඇසුනි. මෝටර් රථයෙන් බැසගත් මා පසුපස දුර හැර මාගේ ගමන් බෑගේ මෝටර් රථයෙන් බිමට බාගතිමි. ගුවන් ගමනේදී රැගෙන යා හැකි උපරිම බරක් කිලෝග්‍රෑම් 35ක් වූ බැවින් අත්‍යවශ්‍යම දේවල් පමණක් රැගෙන යාමට මාහට සිදුව තිබුණි. ඒ අතරින්ද වැඩි බරක් කාර්යාලයේ ලිපි ලේඛන සඳහා වෙන් කළ යුතුම වූ බැවින් පුද්ගලික බඩු බාහිරාදී හැකිතරම් සීමා කිරීමටද මාහට සිදුව තිබුණි. එක් අතකින් ගමන් බෑගෙහි හැනලයෙන් අල්ලාගත් මා ඒ බිම දිගේ ඇදගෙන ගිය අතර අනෙක් අතින් දසුණුගේ කරවට අතක් දමා ගතිමි. ඇයද කිසිත් නොකීමුත් මාගේ ඉනවට අතක් යවමින් මාහට තුරුළු වී ගමන් කළාය. අප දෙදෙනාගේ විවාහය සිදු වී මාස 6ක් ගතවීමටද පෙර තාවකාලිකව හෝ ඇයගෙන් මිදී විදේශ ගතවීමට සිදුවීමෙන් මසිතට දැනෙමින් තිබුණේ කියා නිම කළ නොහැකි තරමේ ශෝකයකි. දසුනී සමගින් ගෙවූ කෙටි කාලයට මා ඇයගේ උණුසුමට තදින්ම ඇබ්බැහි වී සිටියෙමි. අදින් පසු තෙමසක් ඇයගේ උණුහුම නොමැතිව එංගලන්තයේ ශීතල විඳ දරාගෙන සිටිය යුතු බැව් සිටීමෙන් මසිතට දැනුනේ මහත් කලකිරීමකි. මහත්තයෝ, ඔයා නැතුව මට ගොඩක් පාළු හිතෙයි නේ. බොහෝ වේලාවකට පසු දසුනී ඇයගේ සිහින් හඬ අවදි කළාය. මා ඇයට පිළිතුරු දීම වෙනුවට හීන් සීරුවේ ඇයගේ නළලට සිපගත්තෙමි. මොහොතකින් පසු පියල්ද අප වෙත පැමිණි නොපෙනුනි. ගෙවෙමින් තිබුණේ උදෑසන කාලයේ වූ බැවින් ඒ වන විට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ තිබුණේ බොහෝ ජනාකීර්ණ තත්වයකය. මෙම කොටස විදේශ ගතවන අයුරුන් වෙනුවෙන් වෙන් කළ කොටස වූ බැවින් බොහෝ අයුරුන්ගේ මුහුණ තිබුණේ ශෝකයෙන් බරවය. මවගෙන් වෙන්වීමට නොහැකි වහනම දරුවන්ගෙන් වෙන්වීම දරාගත නොහැකි වහනන මව්පියන්ද ඇතුළු ශෝකී අයුරුන් අතරින් දසුනිත් මාත් වෙන්වී ගත නොහැකිව සිත් ඇතුළතින් බොහෝ සෙයින් හැඬුවෙමු. මා මොහොතක් දසුනී දෙස බැලුවෙමි. ඇය කොහොයේද මානයක දැස් රඳවා බර කල්පනාවකය. සුළඟට වනුන කෙස්රොදක් ඇයගේ සිව්මැලි මුහුණට වැටී ඇත. එයින් ඇයටගෙන ආවේ අමුතුම සුන්දරත්වයකි. හැඳ සිටි ඇඳුමෙන් ඇයගේ උදරයත් හොඳින් වැඩුණු කලවාවලින් වැඩි කොටසකුත් නිරාවරණය වී තිබුණි. රන්වන් පැහැති සමක් පිහිටා තිබූ දසුනී බොහෝ ප්‍රියකරු ස්වභාවයකින් මාහට පෙනුනි. මා වෙත පැමිණි මංගල යෝජනා අතරින් මා තෝරාගෙන ඇත්තේ නිවැරදිම තේරීම බව මා නැවත නැවතත් සිතුවෙමි. දසුනිගේ බාහිර පෙනුමෙන් ඇය බොහෝ තැන්පත් ලෙස පෙනුනද නිදිහනේදී නම් ඇය සිතාගත නොහැකි තරම් දංගකාර යුවතියක් වූවාය. එබැවින් මා ජීවිතයේ මෙතෙක් නොවිඳ තිබූ පහසක් දසුනගෙන් විඳි බැවින් විවාහ දිවියේ පිළිබඳව මස්තේ තිබුණේ අප්‍රමාණ සෑහීමකි. කසුනා, අවුලෙන් ඉන්න එපා බං. මාස 3කට යන්නේ. පරිස්සමෙන් සතුටින් ගිහින් වරෙන්. දසුනී බලාදන් නොඹලගේ අම්මලා ඉන්නවනේ බං. අනික වුවමනාවක් වුණත් අපිත් ඉන්නවනේ. මාගේ ශෝකය හඳුනාගත් පියල් මාගේ පිටට තට්ටු කරමින් පැවසුවේය. පියල් යනු මාගේ අතිජාත මිත්‍රයාය. කොටින්ම කියතොත් ඔහු මාගේ ජීවිතය පිළිබඳව දන්නා තරම් මාගේ දෙමාපියන් හෝ දසුනිද නොදන්නා තරම්ය. මන්දයත් බහතෝරන අවදියේ පටන්ම මා ළඟින්ම ඇසුරු කළ මාගේ මිතුරා වූයේ පියල්ය. එබැවින් තරුණවියට එළඹීමත් සමගින් නිවැසියන්ට හොරෙන් ඔහුත් මාත් සිදු කළ යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳව දන්නේ අප දෙදෙනාම පමණකි. පියල්ගේ ජීවිතය පිළිබඳව මා දන්නා තරම්ද වෙන කිසිවෙකු දන්නවා විය නොහැකිය. එබැවින් මාහට විශ්වාස කළ හැකි මෙලොව සිටි අයුරුන් අතරින් පියල් යනු ඉහළින්ම සිටි අයෙකු විය. මාහට විදේශගත වීම යනු සාමාන්‍ය දෙයකි. මන්දයත් දසුනී හමුවීමට පෙරමා රැකියාව කළ ආයතනයේ අවශ්‍යතාව වෙනුවෙන් විදේශ රටවල් කිහිපයකම ගොස් ඇත්තෙමි. එම ගමන් අතරින් වැඩිවාර ගණනක් ගොස් ඇත්තේද එංගලන්තයේ වෙත බැවින් මෙම ගමන මාහට අලුත් අත්දැකීමක් නම් නොවිය. එහෙත් දසුනී හා විවාහ ගිවිසගෙන එක්තැන් වූ පසු විදේශගත වන පළමු අවස්ථාව මෙය වූ බැවින් මාහට දැනෙමින් තිබුණේ
අද දින පළමු වරට විදේශගත වනවා වැනි ආගන්තුක හැඟීමකි. ගුවන් යානය ධාවන බතෙන් ඇදී ගොස් උඩුගුවනට නිදහස් විය. මා විදේශගත වීම සඳහා නිවසින් පිටතට පා තබන මොහොතේදී කොහේදෝ සිටි හූනෙක් කෑගැසූ අවස්ථාව මාහට නැවත මතක් විය. වහා නිවසේ දොරකඩට දිව අම්මා මාගේ අතින් අල්ලා මාගේ ගමන මොහොතකට නතර කළාය. පුතේ, හුස්පක් නතර වෙලා යන්න. ගමන පිටත් වෙනකොටම හූනා කෑගහපු එක එච්චර සුබ නෑ. අම්මා එසේ පැවසූ පසුමා දසුනී දෙසත් පියල් දෙසත් බැලුවෙමි. කිසිත් නොකියා අම්මාගේ වදනට අවනත වන ලෙස පියල් මාහට සන්කළ බැවින් ඉදිරියට පාය නොතබා මා මොහොතක් රැඳී සිටියෙමි. එවන් අදහස් හනමිටි අදහස් ලෙස පුද්ගලිකව සැලකූ මා වෙනදානම් අම්මාහට කටකැඩුණු වචන කීමට පෙළඹුණෙමි. එහෙත් මෙවන් වෙන්වෑමක් අභියස අම්මාගේ සිත රිදවීම නුසුදුසු වූ බැවින් මා එය ඉවසදරා ගතිමි. හූනෙකු වැනි කුඩා සතෙකුට පවා මිනිසුන්ගේ වටිනා කාලයේ නතර කළ හැකි බලවේගයක් තිබෙන බව සිතීමෙන් මා ඇතුළතින් සිනහසුනෙමි. මාගේ සිතුවිලි තේරුම්ගත් පියල් නම් සිනහව සංවාගෙන මා දෙස බලා සිටියේ හොඳ වැඩේ උඹට කියන්නක් වැනි බැල්මකිනි. ඉන් මොහොතකට පසු මෝටර් රථය වෙත මාත් දසුනෙත් දියලුත් ගමන් කළෙමු. බලපන් පියල්, නොකන හූනෙකුට අපේ ජීවිතවලට කොච්චරනම් බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. මා පියල්ට පවසා සිනහසුනෙමි. පියල්ද මාගේ වදනින් මහාහනින් සිනහසෙන්නට විය. ඔහු සිනාසුනේ මාගේ වදනටත් වඩා හූනා ගැන ඇම්ඩා ලිව් රචනාව මතක් වීමෙන් දව් මාහට වැටහුණි. එහෙත් මේ කිසිවක් නොදත් දසුනී අප දෙදෙනා දෙස බලා සිටියේ කුතුහලයෙනි. නොකන හුනෙක් කියන්නේ ඇයියට? දසුනී ඇසුවේ අප දෙදෙනාහට තව තවත් සිනහගෙන එමිනි. ඒක මේ පොඩි ජෝක් කතාවක් දසු. මම පස්සේ වෙලාවක ඔයාට කියලා දෙන්නම්කෝ. ඉනහව අතරින් මා දසුනී හට පැවසුවෙමි. මොකක් හරි බලු කතාවක් වෙන්න ඇති. මම දන්නේ නැද්ද ඉතින් ඔයාලා ඩබල ගැන. දසුනී බොරු තරහක් ආරූඪ කරගෙන පැවසුවේ මාගේ පිටට සෙමින් පහරක් එල්ල කරන ගමන්ය. එම සිදුවීම මතක් වීමෙන් මා තනියම සිනහසෙන දෙස ගුවන් යානයේ ආබද අසුනේහුන් තරුණිය කුතුහලයෙන් යුතුව බලා සිටිනු දැක මා වහාම සිනහව නතර කර බැරෑරුම් ඉරියව්වක් මුහුණේ මවා ගැනීමට උත්සාහ කළෙමි. එහෙත් මා දෙස බලා සිටි තරුණිය මා වෙත ප්‍රියකරු සිනහවක් පෑවාය. සුන්දර මතකයන් ගොඩක් එක්ක වගේ සර්ප්ලයි කරන්නේ නේද? ඇය ඇසුවේ ප්‍රියකරු සුරයකිනි. මා කිසිත් නොකියා සිනහසී හිස සැලුවෙමි. ඇය නැවතත් මා වෙත ප්‍රියකරු සිනහවක් පෑවාය. පැය කිහිපයක ගුවන් ගමනකින් පසු මා කටාර් ගුවන් තොටුපළ වෙත පැමිණියෙමි. මෙතැන් සිට නැවතත් ගුවන් යානයකින් එංගලන්තය වෙත යා යුතු විය. වෙනදාටත් වඩා අද දිනයේ ගුවන් ගමන මාහට කරදරකාරී හැඟීමක් ගෙන දෙමින් තිබුණි. එබැවින් හැකි ඉක්මන් එංගලන්තය වෙත ගොස් මොහොතක් විවේක ගැනීමට මසිත නොවී සිල්ලෙන් පසු විය. ගුවන් ගමනේදීද මා කිහිප අවස්ථාවක් දසුනී සමගින් වීඩියෝ ඇමතුම් මගින් කතා කළෙමි. ඒ වන විට පියල් විසින් නිරුපද්‍රිතව ඇය අපගේ නිවස වෙත ඇරලවා තිබුණි. අපගේ අම්මා තාත්තාත් නැවතත් ගමට ගොස් සිටි බැවින් දසුනී තනියම අපගේ නිවසේ ඉතිරිව සිටීම මගින් ඇය මාගේ මතකයන් සමගින් දුකෙන් පසි වුණු ඇතැයි සිටීමෙන් මසිතට දැනුනේ ඉමහත් ශෝකයකි. ඉදිරි මාස 3 ඉක්මනින් ගෙවෙනවා නම් කොපමණ හොඳදැයි මා සිතුවෙමි. තවත් පැය කිහිපයකින් පසු මා එංගලන්තය වෙත පැමිණියෙමි. ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළෙන් මා පෙරවරු 11ට පිටත්ව පැය ගණනාවකට පසු එංගලන්තය වෙත පැමිණිමුත් එංගලන්තෙහිද මේ වන විට මත්දහනය ගත වෙමින් තිබුණි. මන්දයත් අපගේ රට සහ එංගලන්තය අතර පැය 5ක් පමණ වේලාවෙහි තිබූ වෙනස හේතුවෙනි. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවේ අවිරුන් නම් රාත්‍රී ආහාරය ගන්නා වේලාවද ඉක්මවා ඇති බව මා ගණනය කළෙමි. මාගේ විදේශගත කාලයේදී දිවා කාලය බොහෝ සෙයින්ම කාර්යබහුල එකක් විය. මන්දයත් මාස 3ක් තුළ ආයතනයේ බොහෝ රාජකාරීන් ආවරණය කර නැවතත් මා ආපසු මව් රට වෙත යා යුතු වූ බැවිනි. තවත් පසකින් මා හැකි ඉක්මනින් මාහට පැවරී තිබූ රාජකාරීන් කොටස අවසන් කළහොත් මාස 3ක් මෙහි ගත නොකර නැවතත් ආපසු යා හැකි බැව් මා දැන සිටි බැවින් හැකි ඉක්මනින් එම වැඩ කොටස නිම කිරීමට මා වෙහෙසුනෙමි. මන්දයත් මාහට දසුනී දැකීමට නොමැතිව මෙහි සිටීම පවා ඉතා අසීරුවට දැනුන බැවිනි. රාත්‍රී කාලයේදීද බොහෝ වේලාවක් දසුනී සමගින් දුරකථන ඇමතුම් ලබා ගැනීමට මාහට නොහැකි විය. එයට හේතුව වූයේ මාගේ රාජකාරී අවසන් වන විට ලංකාවේ මධ්‍යම රාත්‍රියද පසු වී තිබීම හේතුවෙන්
ඒ වන විට බොහෝ දිනයන්වල දසුනී සුවනින්දේ පසු වූ බැවිනි. එවන් දිනයන්වල මා දසුනිගේ පහස සිතින් මවා ගැනීමට නිෂ්ඵල උත්සාහයක නියනුනෙමි. එක්තරා දිනයක මා වැඩ නිමවා සවස 6 පමණ වන විට නවා තැන වෙත පැමිණියෙමි. ඒ වන විට ලංකාවේ වේලාව 11 කනිසම නොඉක්මවා තිබූ බැව් ගණනය කිරීමෙන් පසු මා පැමිණි විටසම දසුනී හට දුරකථන ඇමතුමක් ලබා ගතිමි. කිහිප වරක් දුරකථනය නාද වූ මුතුන් දසුනී මාගේ වීඩියෝ ඇමතුම ආන්සර් නොකළාය. එබැවින් ඇය මේ වන විට නින්දේ පසුවනු ඇතැයි මා නිගමනය කළෙමි. එහෙත් තවත් එක් අවස්ථාවක් උත්සාහ කර බැලීමට සිතුන බැවින් මා නැවත වරක් ඇයව ඇමතීමට උත්සාහ කළෙමි. එවර නම් ඇය දුරකථනය ආන්සර් කළාය. එබැවින් මා සැනසුම් සුසුමක් හෙළමින් ඇය හා දීර්ඝ සම්වාදයක යෙදීමේ අරමුණෙන් සුවපහසු ඇඳ මත වැටුණෙමි. දසු කොහොමද ඉතින්? මම ගොඩක් කෝල් ගත්තා ඔයාට. දසුනිගේ සුන්දර මූණ දෙස බලාගෙන මා පැවසුවෙමි. එම මොහොතේ දසුනී සිටියේ කලබලකාරී ගතියකින් දැයි මාහට සිතුනි. අනේ සොරි බබෝ, මම වොෂ්රූම් එකේ හිටියේ. ෆෝන් එක රින් වෙනව ඇහුනේ නෑ. ඇය සිහින් සොරෙන් පැවසුවාය. දසුනී සිටියේ තුවාලයක් පමණක් ඇඳගෙන බැව් මාහට පෙනුනේ එවිටය. ඇයගේ දිලිසෙන අත්ගුබ දෙකත් විශාල පියවුරුවල ධාරයක් දැකීමෙන් මසිතට අමුතුම හැඟීමක් දැනෙන්නට විය. එබැවින් මා මොහොතක් නිහඬවම ඇයගේ සුන්දරත්වය රස වින්දෙමි. දසු, එක්වරම මාහට දුරකථනයේ එහා මානයෙන් ඇසුනේ පිරිමි කටහඬකි. ඒත් සමගම දුරකථන ඇමතුම එක්වරම විසන්දි වී ගියේය. මා කිසිත් සිතාගත නොහි දල් ගැසුනෙමි. මෙවන් මොහොතක නිවසේ දසුනී පමණක්ම වූ බැවින් වෙනත් කිසිදු කටහඬක් ඇසීමට හේතුවක් තිබුණේම නැත. ඇරත් පිරිමි කටහඬක් ඇසීම කෙසේවත් සිදුවිය නොහැකි දෙයකි. මාහට ඇසුන හඬ මාගේ සිතේ දෝෂයක් හෝ දුරකථනයේ දෝෂයක් හේතුවෙන් ඇසෙන්නට ඇතැයි සිතූ මා සිත සාදාගෙන නැවතත් දසුනිට ඇමුතුමක් ගත්තෙමි. හෙලෝ, ඇයි අනේ කත් කළේ? මාහට කිසිවක් ඇසීමටවත් ඉඩ නොතබා දසුනී මාගෙන් විමසුවාය. ඇගේ මුහුණේ තිබුණේ නෝක්කාඩ ස්වරූපයකි. මම කත් කළේ නෑ දසු. මම හිතුවේ ඔයාටින් කට් වෙන්නේ නැති කියලා. මා පැවසුවෙමි. දසුනී තවමත් නෝක්කාඩු ස්වරූපයෙන් මා දෙස බලා හිඳින්නීය. දසු, වෙන කවුරු හරි අපේ ගෙදර ඇවිල්ලා ඉන්නවද? මා ඇයගේ සිත නොරිදවා විමසුවේ මාගේ සිතේ ඇති වූ සැකය දුරු කර ගැනීමේ අරමුණෙනි. පිස්සුදානේ? මේ ගෙදර ඉතින් ඔයා නැති වුණාම මම තනියමනේ. ඇයි දැන් එහෙම අහන්නේ? ඔයාට මාව සැකයිද බබෝ? දසුනගේ මුහුණ ශෝකයෙන් බරවන්නට විය. ඒ දැකීමෙන් මා ඇසූ පෑනය පිළිබඳව මා ඇතුළතින් පසුතැවුනෙමි. නෑ නෑ මැනිකේ, එහෙම දෙයක් නෙමෙයි. මට ඔයාව සැක නෑ. මට නිකන් පිරිමි කතාවක් වගේ වුණා ඉස්සරලා. මාගේ වදනින් දසුනී මහා හඬින් සිනාසෙන්නට වූවාය. ඔයාට නම් හොඳටම පිස්සු වැටිලා වගේ බබෝ. එංගලන්තෙන් බෙහෙත් ටිකකුත් අරන් මෙන්න එද්දි. ඇය සිනහව අතරින් මාහට ඔච්චම් කරමින් පැවසුවාය. ඇයගේ සිනහවත් සමගින් මාහටද සිනහ නොවී සිටිය නොහැකි විය. කෙසේ වෙතත් මා නැවත නැවතත් එම සිදුවීම පිළිබඳව සිතුවෙමි. බොහෝ විට එම හඬ මාගේ යටිසිතෙන් ඇති වූ හිතලුවක් වන්නට ඇතැයි මා සිතුවෙමි. එබැවින් එය අමතක කර සාමාන්‍ය තත්ත්වෙන් සිටීමට මා උත්සාහ කළෙමි. ඊබි ගමනින් ගෙවී ගොස් එසේ දින සති ගත විය. මාගේ මාස 3ක කාල සීමාව නිම කර නැවත ලංකාවට යා යුතුව තිබූ දිනයට සති 2ක් පමණ තිබියදී මාගේ වැඩ නිම කර අවසන් කිරීමට මා සමත් වී සිටියෙමි. එබැවින් මා ඒ බැව් මාගේ ආයතන ප්‍රධානියා වෙත දැන්වූ පසු මාගේ ක්‍රියාකලාපය අගය කිරීමෙන් පසු මා කැමතිනම් ඉතිරි සති 2 තුල එංගලන්තයේ සංචාරය කර පැමිණෙන ලෙස ඔහු විසින් දන්වන ලදී. එහෙත් මාහට මෙහි කොතරම් සැප සම්පත් තිබුණද තනියම සංචාරය කිරීමට සිත දුන්නේ නැත. එබැවින් මා නැවත ලංකාව වෙත පැමිණ එම කාලය නිවාඩු කාලයක් සේ සලකා නිවසේ රැඳී සිටීමට ඔහුගෙන් අවසර ලබා ගතිමි. ඒ අනුව මා හැකි ඉක්මනින් යා හැකි පරිදි ගුවන් ටිකට් පත් වෙන් කර ගතිමි. දසුනී පුදුම කිරීමේ අරමුණෙන් මා ලංකාවට පැමිණෙන බවක් ඇය වෙත නොදන්වා සිටීමට මා වග බලා ගතිමි. මා දැකීමෙන් ඇය සතුටින් ඉපිලෙන අයුරු සිතේ මවාගෙන මා වෙනස්ම සතුටක් භුක්ති විඳෙමි. කොටින්ම අම්මාට තාත්තාට හෝ පියාටද මා පැමිණෙන බව නොදැන්නුවේ ඔවුන් මගින් දසුනී දැනගනු ඇතැයි මා සිතූ නිසාවෙනි. ඒ අනුව මා දසුනී සඳහාගත් තෑගි බෝගද අතැතිව ගුවන් ගමන ආරම්භ කළෙමි. කටුනායක ගුවන් තොටුපළ වෙත මා පැමිණෙන විට රාත්‍රී 10 පමණ වී තිබුණි.
එබැවින් මා කැබ් සර්විස් එකකින් මෝටර් රථයක් කුලියට ගත්තෙමි. එතැන් සිට ජායලමාගේ නිවස වෙත යන විට රාත්‍රී 11ට ආසන්නව තිබුණි. නිවසේ ගේට්ටුව ඒ වන විට අගුළු දමා තිබූ බැවින් මා ගේට්ටුව අසලින් බැස කුලී රථය ආපසු හරවා යැව්වෙමි. මාගේ වාසනාවට දෝ ගේට්ටුවෙහි එක්කසෙක වූ කුඩා දොරටුව අගුළු දමා නොතිබූ නිසාවෙන් මා ඉතා අසිරුවෙන් මාගේ විශාල ගමන් මල්ලද ඇදගෙන මාගේ සුවිසල් නිවසේ මිදුල වෙත අවතීර්ණය වීමි. මා සිටියේදී කිසිදු රාත්‍රියක නොනිමන මිදුලෙහි වූ විදුලි පහන්ද එදින නිවා දමා තිබුණමුත් හඳපාය ඇති දිනයක් වූ බැවින් වටපිටාව හොඳින් නිරීක්ෂණය කළ හැකි විය. අපගේ සුදු පැහැති සුඛෝපභෝගී මෝටර් රථය දරාජයෙන් පිටත මිදුලෙහි නතර කර තිබුණි. වෙනදා නම් එය දරාජයෙන් පිටතට ගැනුනේ මා සිටියොත් පමණකි. එහෙත් මෙතරම් රෑබෝ වී ඇතත් එය ගරාජයට නොදමා එළියෙන් නතර කිරීම පිළිබඳව මාහට ඇති වූයේ දසුනී කෙරෙහි සියුම් කේන්තියකි. එහෙත් මෙවන් අවස්ථාවක එවන් සුළු දෙයක් වෙනුවෙන් ඇයට දොස් පවරා සිත රිදවීම නුසුදුසු බව මා නැවතත් සිතුවෙමි. මා හීන් සීරුවේ නිවසේ සීනුව නාද කළෙමි. නිවස ඇතුළතින් මෙතෙක් වේලාවක් ඇසෙමින් තිබූ සියුම් සංගීත රාවය වහා නතර විය. කවුද? ඒ ඇසුනේ දසුනගේ කටහඬයි. මා තනියම සිනහසෙමින් නැවතත් සීනුව නාද කළෙමි. කවුද? ඒ හඬ සමගින් දොරගුළු ඇරෙන හඬ ඇසෙන්නට විය. මා වහා අඩියක් පසුපසට වීමි. මදක් ඇරුණු දොරෙන් දසුනී යාන්තම් හිස එළියට දැම්මේ නිවස ඉදිරිපස විදුලි පහන්ද දල්වන ගමන්ය. ඒත් සමගම ඈ මා දැකීමෙන් පුදුමයෙන් ගල් ගැසුණාය. සප්‍රයිස්! මා සිනහසෙමින් වහා ඉදිරියට පැන දසුනිව වැළඳ ගත්තෙමි. ඇය සිටියේ කුඩා තුවායක් පමණක් ඇඟ දවටාගෙනය. මාගේ වැළඳ ගැනීමත් සමගින් ඇගේ තුවාය ගලවී දෙපා මුල වැටුණි. කසුන්? ඔයා මේ වෙලාවේ? දසුනී ගොත ගැසුවාය. මාගේ පැමිණීමෙන් ඇය හුදුමෙන් පුදුමයට පත්ව ඇති බව ඇගේ වෙවුලන දෙතුලින් මාහට මොනවාට පැහැදිලි විය. මා නොනවත්වාම ඇය වෙසිපදත්තෙමි. ඇය සිටින්නේ නිරුවතින් බවවත් නිනව්වක් දසුනිට තිබුණේ නම් නැත. මා දුරවසා ගමන් බෑගේ ඇදගෙනම අපගේ නිදන කාමරය වෙත ගියේ බෑගේ එහි තබා නැවතත් ආලින්දය වෙත පැමිණීමේ අභිලාෂයෙනි. දසුනී කිසිවක් නොකියා තවමත් බීරාන්තව බලා හිඳින්නීය. ආලින්දේ සැටි අසල තැබූ ස්ටූල් එකක් මත වයින් බෝතලයක් සහ ගුග්ලට් දෙකකි. තවත් හිස් බෝතල් කිහිපයක් බිම තබා ඇත. එවන් දසුනක් දැකීමෙන් මා පුදුමයටපත් වූයේ කවදාවත් මත්පැන් පානය කර නොමැති බැව් මීට ප්‍රථම දසුනී මා සමගින් පවසා ඇති නිසාවෙනි. ඒ පිළිබඳව පසුව විමසීමේ අරමුණින් මා වහා නිදන කාමරය වෙත ඇතුළු වූයෙමි. මා සිටි දිනයන්වල අපගේ නිදන කාමරයෙහි තිබූ පිළිවෙලක සේයාවක් පත් මේ වන විට එහි ඉතිරිව තිබුණේ නැත. අපගේ විශාල සුවපහසු ඇඳේ බල්ටි ගැසූ කලකමෙන් ඇතටලි හැකිලී ගොස් තිබුණි. මා කිසිවක් සිතාගත නොහැකිව මඳක් ඒ දෙස බලා හිඳ ගමන් බෑගේ තබා ආපසු ආලින්දේ වෙත යාමට හැරුණෙමි. එකෙනෙහිම වහලේ සිටි හූනෙක් කෑගැසූ බැවින් අම්මා පවසන වදන මාහට සිහිපත් විය. නොකන හූනෙක් මාහටම පවසාගත් මා මොහොතක් නතර වී හූනාගේ හඬ වහලේ දෙසෙහි සෝසවා බැලුවේ නිශ්චිත අරුමනකින් තොරවය. එහෙත් මාදුපේ හූනෙක් නම් නොව. මාදුරු දසුනින් මා එකතැනම ගල් ගැසුනෙමි. මාගේ සියෝ ළඟම හිරිවැටී යන්නට විය. පියල් ඇඳට ඉහළින් වූ වහලේ එළියට නෙරාගිය කොටස තුළ අසීරුවෙන් වාරුගෙන සැඟවී සිටියේ මාගේ මිත්‍රා වූ පියල්ලය. ඒ වන විට ඔහුගේ ඇඟේ එක නූල් පොටක් ද නොවිය. දෙයියනේ උඹ! මා කෑ ගැසුවෙමි. මාගේ හඬින් දසුනී වහා නිදන කාමරය වෙත තිවා ආවාය. සිදුව ඇති දේ මාහට තේරුම් ගැනීමට වැඩි වේලාවක් වුවමනා නොවිය. මා වෙවුලමින් දිව ගොස් මේසලාච්චුවෙහි තිබූ මාගේ රිවෝල්වරය අතට ගත්තේ උමතුවෙනි. එහෙනම් අම්මා හැමදාම කියන හෝනු සාත්‍රේ හරියටම හරි. මම ගිය ගමන් නොකනහුණා මෙහි වැඩ පටන් ගන්න නේද? මා කෑ ගසමින් වෙවුලන අතින් රිවෝල්වරය ඇද අතුරුමක් චේම්බරය වෙත කලා ගත්තෙමි. තවත් එක් අනුවේදනීය ආදර කතාවක් ඒ විදිහට අවසන් වෙනවා. ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා තවමත් ඔයා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා.